ඉතාමත් කනගාටුදායක ප්‍රවෘත්තියක් කියන්න සිද්ධ වුණා. ඊයේ දින මාර්තු මාසේ 28 වන දින මියන්මාරයේ සහ තායිලන්තයේ විශාල භූමිකම්පාවක් ඇති වුණා. භූමිකම්පා දෙකක් ඇති වුණා. ඉන් පළවෙනි භූමිකම්පාව දහවල් 12:50ට සිදු වුණා. එහි ප්‍රබලත්වය සටහන් වුණේ 7.7ක් පමණ. දෙවෙනි භූමිකම්පාව සවස් යාමයේ 14:32ට සිදු වුණ අතර එහි ප්‍රබලත්වය වුණේ රික්ටර් මාපාංකය 6.4ක්. ප්‍රධාන වශයෙන් මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශයට සහ තායිලන්තයේ බැංකොක් නුවරට තමයි ප්‍රබල ලෙස මෙම භූමිකම්පාව ඇති වුණේ. ඇමරිකානු භූවිද්‍යා සමීක්ෂණ ඒජන්සිය වාර්තා කරන පරිදි මෙම භූමිකම්පාවෙන් 10000කට වඩා වැඩි ප්‍රමාණයක් මිය යනු ඇතැයි විශ්වාස කරනවා. මේ වන විට මරණ සිරු 150 පමණ සොයාගෙන ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 750ක් බව වාර්තා වෙනවා. ඒ වගේම විශාල ප්‍රමාණයක් සුම්බුන් අතර සිරවී සිටින බවද වාර්තා කරලා තිබෙනවා.